සුබ දවසක් ඔයාලා හැමෝටම UATips YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයාලා ගොඩාක් දෙනා මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. හැමෝම වගේ මගෙන් ඉල්ලුව වීඩියෝ එකක් eyebrows වවා ගන්න පුළුවන් සහ මේ අපේ ඇහි පිහාටු ලස්සනට ඝනකමට වවා ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා පිරිසිදු වේලි භාජනයක්. ඒකට මම මුලින්ම එකතු කරගන්නේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් වලින් සාමාන්‍යයෙන් මම මේ අරගෙන තියෙන හැන්දෙන් පුරවලා එකක් එකතු කරගන්නවා. ඒ වගේම එඬරු තෙල්. එඬරු තෙල් වලිනුත් මේ හැන්දෙන්ම පුරවලා එකක්. ඒ කියන්නේ අපි ගත්ත ඔයිල් දෙකම සමානව එකතු කරගන්න. ඉතින් මේ ඔයිල් දෙක තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේක කරගන්න. හරිම පහසුයි. ඔයාට මේක හදාගෙන තියාගන්න පුළුවන්. අවශ්‍ය කාලයක් තියාගන්න පුළුවන්. ඒ නිසා ලොකු දෙයක් නෑ ඔන්න. මේ එඬරු තෙලුයි ඔලිව් ඔයිලුයි තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ දෙක නැතුව නම් මේක කරගන්න බෑ. අනිවාර්යයෙන්ම මේ දෙකම අපිට අවශ්‍යම වෙනවා. ඉතින් ඔයාගේ ඇස් යට ගොඩක් කළු වෙලා තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඇස් යට තියෙන කළු ගතියටත් ඒ වගේම ඇහි පිහාටු වල තියෙන ඝනකම වැඩි කරගන්න සහ ඇහි බැම වවා ගන්න. ඉතින් මුලින්ම අපි මේ හදාගත්තු ඔයිල් දෙක හොඳට මික්ස් කරලා ඔයාට පුළුවන් මේක තියාගන්න පුළුවන් පොඩි කප් එකකට දාලා තියාගන්න. ඉතින් මම මගේ සීරම් බොටල් එකකට දාලා මේක තියාගන්නවා. මේක සීරම් බොටල් එකකට දාගත්තාම තියාගන්න ලේසියි. ඉතින් අමයි ඔන්න ඔයාලට චූටි දැනුවත් කිරීමක්. ඔයාලගේ ලිප්ස් ගොඩාක් කළු වෙලා තියෙනවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේ ලිප් බාම් එක පාවිච්චි කරලා ඔයාගේ ලිප්ස් වල තියෙන කළු ගතිය නැති කරගන්න. ඔන්න අවුරුදු ගානක විශ්වාසයත් එක්ක තමයි මේ ලිප් බාම් එක ඔයාලට ලැබෙන්නේ. ගන්න හැමෝටම හොඳම ප්‍රතිඵල තියෙන ලිප් බාම් එකක් තමයි මේක. ඉතින් try කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරි, අපි අපේ හදාගත්තු ඔයිල් එක පාවිච්චි කරන විදිය බලමු. මුලින්ම දැන් මම ඔයාලට කිව්වා ඇහි බැම වවා ගන්න සහ ඇස් යට කළු ගතියට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔයාගේ ඇහි බැම උඩට සහ ඇස් යටට මේ ඔයිල් එක දාන්න. සාමාන්‍යයෙන් ගොඩාක් දාගන්න එපා. ඔයිල් බින්දු 2-3ක් දාගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මම මේ පෙන්නනවා වගේ හොඳට මසාජ් කරන්න. එක ඇඟිල්ලක් පාවිච්චි කරලා හොඳට මසාජ් කරන්න ඇස් යට සහ ඇහි බැම උඩ. මේ වගේ ඔයාලට පේන විදියට හොඳට මසාජ් කරගන්න. මේක හැමදාම රෑට ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් උදේ කාලේදී පාවිච්චි කරන්නත් පුළුවන්. පාවිච්චි කරන වෙලාව අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ගාලා ඕනේ නම් ඔයාලට රෑ ගෑවහම උදේට වොෂ් කරන්න පුළුවන්. නැත්නම් දවල් වෙලාවෙදී ගානවා නම් සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් තියලා ඔයාලට වොෂ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මේක ඔයිල් එකක් නිසා ඇස් වටේ ගාගෙන ඉන්න අපහසුයි කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ. හරිම පහසුවෙන් ගාගෙන ඉන්න පුළුවන්. පැයකින් වොෂ් කරලා දාන්න දවල් කාලේදී ගානවා නම්. ඉතින් ඔයාලට මේ විදිහටම ඇස් පිහාටු වලත් මේක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්ම.